පුකනාලංකාර සංදේශය හුත්තේ ආකාරය බැලුමට භයංකාරය ලොම්ගස් වකාරය අපායට එය කැපූ පාරය සමන් මල් ඉත්තක සුදු අරලිය වත්තක සුදු සඳුන් පොත්තක සුවඳ විහිදේ නැබුම් හුත්තක හුකන කලට මොකද හිතේ තව හුකවා ගන්න හිතේ වදන කලට මොකද හිතේ හුකපු පක කන්න හිතේ ගෑනු ළමයින්ගේ පහලින් තියෙන බින්ගේ දැක පුරුෂලින්ගේ ගැස්සි ඉහළ නැග්ගේ රෝස මල වාගේ පියකරු කකුල් ඈගේ දකින විට මාගේ පයිය දික් වී පයට පෑගේ ලිපගිනි මොළවන තෙක් තිය සැලියේ සැපයක් යයි කකුළු වතිය කෙලියේ පිටම තිබුණත් කටමෙන් බලියේ කොච්චර එබුවත් ඇට දෙක එළියේ විකසිත මුව කමල පැහැබර ලඳුනි තොප පුක තිබු තැනක් වේනම් මෙතරම්ම සැප පුකනට ලැබුණොතින් තොප රස ගඳ සිප පක්කකට ලැබේ විද මෙතරම් අමර සැප රත්තරන් නොවේ නෑ නොකීවේ ඇත්ත රත්තරනින් සැදුවද තිගේ ඔය හුත්ත හුකන්නට මොකද ඔතරම් අකමැත්ත කකුට්වත් ගහමු ලිකු වෙනකම් හුත්ත කුරුඳු අතු පැත්තේ ලොකු ලොකු භූත ඇත්තේ ඒත් මට නැත්තේ අනේ හුත්තේ මහන් තත්තේ ගල් කිස්ස පැත්තේ ලොකු ලොකු හුතුය ඇත්තේ පිම්බී රතට ඇත්තේ අනේ හුතු අලමයිල් නැත්තේ කෙල්ලන් තමන් හුතු මල් යයි සිතා පරසතු නොකරයි අනුන් සතු මහෙව් හුතු කළ යුතුය ජන සතු සුදු මෙනවියන් සතු හොඳින් පිම්බෙන ලොකු හුතු ජන සතු කළොත් මතු අතේ නොගසමි මම මේ මතු අයියේ එදා නුඹ මා අරගෙන කරට උරා දෙතොල හාතන මිරිකා තදට දෙකකුල් පළල් කර අරිනා විට යටට පයේ තරම දැනුනේ නම් එදයි මට ගඟක් බොරවේද පොල්පිනි බෑවට ලින්දක් බොරවේද බල්ලෙක් ලේවට මාලක් පරවේද බිඟුරොන් ගත්තාට කෙල්ලන් බඩවේද අපි ගල් කැපුවාට ජාති ජාති හුත්තෝ